හෙලෝ ට්‍රේඩර්ස් අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඕඩර් බ්ලොක්ස් කියන්නේ මොනවද සහ ලයිව් මාකට් එකේ කොහොමද වැලිඩ් ඕඩර් බ්ලොක්ස් හඳුනගන්නේ කියලා. ඉතින් අපි අද කතා කරන්නේ POI point of interest. ඕඩර් බ්ලොක් එකක සහ POI එකක ඇති වෙනස මොකක්ද? ඕඩර් බ්ලොක් එකක් සහ POI එකක් කියන්නේ දෙකම එකයි. නමුත් POI එකක පොඩි වෙනසක් තියෙනවා. අපි වැලිඩ් ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් ප්‍රධාන ලක්ෂණ කීපයක් බැලුවා. ඕඩර් බ්ලොක් එකක් වෙන්න නම් අනිවාර්යෙන්ම මාකට් එක BOS කරලා තියෙන්න ඕනේ. ස්විං පොයින්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ලික්විඩිටි හන්ට් වෙලා තියෙන්න ඕනේ. FVG එකක් ඉන්බැලන්ස් එකක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. විශේෂම දේ තමයි අන්මිටිගේට් විය යුතුයි. හරිද? අපි POI එකක පොඩි වෙනසක් තියෙනවා. POI එකක නම් අනිවාර්යෙන්ම මාකට් එක BOS කරලා තියෙන්න ඕනේ. ස්විං පොයින්ට් එකක් වෙන්න ඕනේ. ලික්විඩිටි හන්ට් වෙලා තියෙන්න ඕනේ. විශේෂම දේ තමයි අන්මිටිගේට් විය යුතුයි. ඉතින් ඕඩර් බ්ලොක් එක ගණන් අනිවාර්යෙන්ම FVG එකක් තියෙනවා. ඉතින් මේ POI එකක් බලද්දී අපිට FVG එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මම මෙතන ඇඳගෙන තියෙන්නේ POI එකක්. අපි මෙතන ඕඩර් බ්ලොක් එකක් POI එකක් ඇඳගන්න හේතුව ඇයි? අපි කලින් කතා කරා මාකට් මේකර්ස්ලා විසින් රීටේල් ට්‍රේඩර්ස්ලාගේ මෙන්න මේ ස්ථානවල ස්ටොප් ලොස් හන්ට් කරලා තියෙනවා කියලා. ස්ටොප් ලොස් හන්ට් කරලා තමයි මාකට් එක බයි වෙන්නේ. රීටේල් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් හන්ට් වෙන්න නම් මෙතන මාකට් මේකර්ස්ලා විසින් සෙල් ඕඩර් එකක් තමයි දාන්නේ. හරිද? අපි ඕඩර් බ්ලොක් එකක් POI එකක් මාක් කරගන්නේ ඇයි? මෙතෙන්ට මාකට් එක එනවා කියලා දන්න නිසා. මොකද රීටේල් ට්‍රේඩර්ස්ලාව ලොස් කරවන්න සෙල් ඕඩර් එකක් තමයි මාකට් මේකර්ස්ලා විසින් මෙතන දාන්නේ. ඉතින් මේ විදිහට මාකට් එක අප් වෙද්දී මෙන්න මේ SMC ට්‍රේඩර්ස්ලාගේ මාකට් මේකර්ස්ලාගේ සෙල් ට්‍රේඩ් එක ලොස් එකේ තමයි රන් වෙන්නේ. හරිද? මෙතන මේ දාපු සෙල් ඕඩරේ මාකට් මේකර්ස්ලාගේ ලොස් එකේ තමයි රන් වෙන්නේ. ඉතින් මෙන්න මේ සෙල් ඕඩරේ එයාලා බ්‍රේක් ඉවන් කරගන්න මාකට් එක මෙන්න මේ විදිහට එනවා කියලා තමයි අපි කතා කරේ. හරිද? මේ විදිහට මාකට් එක ඇවිල්ලා එයාලගේ සෙල් ඕඩරේ බ්‍රේක් ඉවන් කරගෙන තමයි මාකට් එක නැවත අප් වෙන්නේ. ඒක නිසා තමයි අපි මෙතන ඕඩර් බ්ලොක් එකක් POI එකක් මාක් කරගන්නේ. හරි. අපිට විශේෂම දේ තමයි ඕඩර් බ්ලොක් එකක් වෙන්න පුළුවන් POI එකක් වෙන්න පුළුවන්. ඒක අන්මිටිගේට් විය යුතුයි. හරිද? මෙතනදී මේ විදිහට මාකට් එක මෙන්න මේ විදිහට අපි මාක් කරන් තියෙන ඕඩර් බ්ලොක් එක POI එක. ඕඩර් බ්ලොක් එක POI එක මේ විදිහට වික් එකක් ගහලා මිටිගේට් කරලා තිබ්බොත්. මිටිගේට් කරලා දුන්නොත් තවදුරටත් මේක අන්මිටිගේට් ඕඩර් බ්ලොක් එකක් POI එකක් වෙන්නේ නැහැ. මොකද මාකට් එක මේ විදිහට මෙන්න මෙයාලගේ ඕඩරේ මෙතන මිටිගේට් කරන් තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි මාක් කරගත්ත POI එක ඕඩර් බ්ලොක් එක මේ විදිහට මිටිගේට් කරන් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේක මෙතන වෙන්නත් පුළුවන් නැත්නම් මෙන්න මේ වගේ ස්ථානවල වෙන්නත් පුළුවන්. හරිද? කොහොම හරි මේ විදිහට මිටිගේට් කරන් ගිහිල්ලා තිබ්බොත් අපි මේක තවදුරටත් අන්මිටිගේට් ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්නෙ නැහැ. හරිද? අපි බලමු මාකට් එකක අපි එන්ට්‍රි එකක් ගද්දි අනිවාර්යෙන්ම ඉන්ඩියුස්මන්ට් බැලිය යුතුයි. ඉන්ඩියුස්මන්ට් ගත්තට පස්සේ තමයි අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න. අපි කිව්වා මාකට් එක BOS කරාට පස්සේ හම්බෙන අවසාන වැලිඩ් පුල් බෑක් එකට ඉන්ඩියුස්මන්ට් එකක් කියලා. මාකට් එක මෙතන BOS කරලා තියෙනවා. අවසාන වැලිඩ් පුල් බෑක් එක තමයි මෙතන. හරි, මෙතන තමයි ඉන්ඩියුස්මන්ට් එක තියෙන්නේ. අපි ස්විං පොයින්ට්ස් වල තමයි ඕඩර් බ්ලොක් සහ POI මාක් කරන්නේ. හරිද? අපි මෙතන ස්විං පොයින්ට් එකේ POI එකක් මාක් කරා. මෙතන ඕඩර් බ්ලොක් එකක් තියෙන්න පුළුවන්, POI එකක් තියෙන්න පුළුවන්. අපි මෙතන මාක් කරනවා POI එක. හරිද? මෙතනක් තියෙනවා ස්විං පොයින්ට් එක. මෙතනත් මාක් කරනවා POI එක. නමුත් අපි මේ වගේ ස්ථානවලදී මෙතන POI එකක් කියලා. හරිද? මෙතන POI එකක් කියලා මේ වගේ ස්ථානවලින් ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්නවද නැහැ. මොකද මේ වගේ ස්ථානවලදී ට්‍රේඩ් වලට එන්ට්‍රි ගත්තොත් මාකට් එකේ ඉන්ඩියුස්මන්ට් තාම අරගෙන නැති නිසා අපේ ස්ටොප් ලොස් ටික සම්පූර්ණයෙන්ම හන්ට් වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ SMC ට්‍රේඩ් කරද්දී ඇනලයිස් කරද්දී අනිවාර්යෙන්ම නැතුවම බැරි දෙයක් තමයි මෙන්න මේ ඉන්ඩියුස්මන්ට් කියන දේ. ඉන්ඩියුස්මන්ට් කවුරු හරි බලලා නැත්නම් ඉන්ඩියුස්මන්ට් ලෙසන් ටික බලලා නැත්නම් මේ උඩින් තියෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඉන්ඩියුස්මන්ට් ලෙසන් ටික බලන්න. අපි ඒකෙදි කතා කරා මාකට් මේකර්ස් කෙනෙක් SMC ට්‍රේඩර් කෙනෙක් ස්ට්‍රක්චර් එක දිහා බලලා කොහොමද හරියටම ඉන්ඩියුස්මන්ට් මාක් කරන්නේ කියලා. ඉතින් අපි මෙතනදී ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්න නැහැ. මොකද ඉන්ඩියුස්මන්ට් අරන් නැති නිසා. හරිද? අපි මේ වගේ ස්ථානවලදී ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්නවා. මොකද මේ වගේ ස්ථානවල අපි කතා කරා ඉන්ඩියුස් POI එක මිටිගේට් කරලා තමයි ගිහිල්ලා තින්නේ කියලා. හරිද? මෙතනදී POI එක මිටිගේට් කරලා ගිහිල්ලා තින්නේ. ඒ වගේ අවස්ථාවලදී අපිට නැවත මේ මාකට් එක මෙන්න මේ POI එකට ඕඩ් බ්ලොක් එකට එනවා කියලා හිතන්න බෑ. මොකද
මාකට් එක මෙතනින් මිටිගේට් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඒ වගේ අවස්ථාවලදී අපි මෙන්න මේ විදිහට PY එකක් මාක් කරගෙන නෑ මාක් කරනවා. නමුත් මෙතෙන්ට එනවද කියලා අපිට හරියටම කියන්න තීරණය කරන්න බෑ. මොකද මෙතන මිටිගේට් කරලා තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි අප් ට්‍රෙන්ඩ් එකක නම් higher low එක higher high එකක් තියෙනවා මෙතන higher low එකේ අවසාන ස්විං පොයින්ට් එකට. හරිද? පළමු ස්විං පොයින්ට් එක කියන්නේ පහළම තියෙන ස්විං පොයින්ට් එකට අපි කියනවා එක්ස්ට්‍රීම් පොයින්ට් එක කියලා. මාකට් එක මේ එක්ස්ට්‍රීම් පොයින්ට් එකට එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මාකට් එක මේ එක්ස්ට්‍රීම් පොයින්ට් එකට ආවොත් අපිට බය නැතුව ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් මොකද මාකට් එකේ අපි එක්ස්ට්‍රීම් පොයින්ට් එකට ආවා කියලා මෙන්න මේ විදිහට තමයි අපේ ස්ටොප් ලොස් එක තියන්නේ. අපේ රිස්ක් එක ගොඩක් අඩුයි. හරිද? ඒ වගේ තමයි මාකට් එකේ මෙන්න මේ වගේ ස්ථාන වලින් අපි ට්‍රේඩ් වලට එන්ට්‍රි ගන්නවා නම් අනිවාර්යෙන්ම අපි ගන්න ඕනේ කන්ෆර්මේෂන් එන්ට්‍රි. මේ විදිහට එන්ට්‍රි ගන්නවා නම් කන්ෆර්මේෂන් එන්ට්‍රි තමයි ගන්න. මොකද අපේ ස්ටොප් ලොස් එක ගොඩක් දුර වැඩි මෙන්න මේ higher low එකට පහලින් තිබ්බොත්. හරිද? ඒ ගැන අපි ඉස්සරහා වීඩියෝස් වලදී කතා කරනවා කොහොමද කන්ෆර්මේෂන් එන්ට්‍රි ගන්න කියලා. ඉතින් මෙතනදී මේ විදිහට PY එක මිටිගේට් කරලා තියෙනවා. හරිද? PY එක මිටිගේට් කරලා අපි හිතනවා දැන් මිටිගේට් කරලා තියෙන PY එකට නැවත මාකට් එක එන්නේ නැහැ. අපි හිතනවා මේ මිටිගේට් කරපු PY එකට මාකට් එක එන්නේ නැහැ කියලා. මොකද මාකට් එකේ මෙන්න මේ PY එක මිටිගේට් කරලා තමයි ගිහිලා තින්නේ. අපි ආයෙත් එන්ට්‍රි එකක් බලන්නේ මෙන්න මේ PY එකෙන්. හරිද? මොකද මේ PY එක මිටිගේට් කරලා තියෙන්නේ. නමුත් මෙන්න මේ PY එක order block එක PY එක මිටිගේට් කරලා නැහැ. PY එකක් අනිවාර්යෙන් වෙන්න නම් liquidity අරන් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට candle එකෙන්. හරිද? මෙන්න මේ candle එකෙන් liquidity ගත්තාම තමයි අපි order block එක PY එකක් mark කරගන්නේ. හරි මෙතන PY එකෙන් අපි entries බලනවා නම් අනිවාර්යෙන්ම කොහොම වුණත් entry බලනවා නම් අපි අනිවාර්යෙන්ම inducement ගන්නකම් ඉන්න ඕනේ. inducement ගත්තට පස්සේ තමයි අපි trade වලට enter වෙන්නේ. හරිද? අපිට additional confirmation එකක් විදියට. මොකද දැන් මෙතන PY එක mitigate කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. අපිට additional confirmation එකක් විදියට අපි පාවිච්චි කරන tool එකක් තමයි GAN box එක. අපි මේ high low එකේ ඉඳලා මෙන්න මේ හදපු high එකට මෙන්න මේ විදිහට GAN box එක දානවා. හරිද? GAN box එක දැම්මට පස්සේ මෙන්න මේ තියෙන 0.5 level එකෙන් පහළ ප්‍රදේශයට අපි කියන්නේ discount price එකක් කියලා. හරිද? මෙන්න මේ පහළ 0.5න් පහළ කොටස 150න් පහළ කොටස අපි කියන්නේ discount price එකක් කියලා. මෙතන discount price එකක් තිබ්බා කියලා. හරිද? මෙතන discount price එකෙන් පහළ වුණා කියලා අපි මෙතනදී trade එකකට entry එකක් ගන්න නැහැ. මොකද discount price එක තියෙන්නේ මෙතන. අපි මෙතනින් entry එකක් ගන්න නැහැ. මොකද market එකේ තාම inducement අරන් නැති නිසා. හරිද? අපි additional confirmation එකක් විදිහට තමයි මෙන්න මේ GAN box එක use කරන්නේ. මෙන්න මේ high low එකේ ඉඳලා high එකට GAN box එක දාලා අපි 0.50 level එකෙන් පහළ තමයි අපි discount price එකක් විදිහට සලකන්නේ. ඒ විදිහට අපි mark කරගන්නවා. අපේ එක confirmation එකක් තමයි GAN box එක. හරිද? ඉතින් ඔය විදිහට market එක මෙතන දෙවෙනි PY එක order block එක PY එක මේ විදිහට mark කරගන්නවා. mark කරගත්තට පස්සේ අපි entry එකක් ගන්න confirmation entry සහ risk entry කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් අපි risk entry එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම මෙතනින් මේ විදිහට තමයි risk entry එකක් ගන්න. නමුත් අපේ stop loss එක risk reward ratio එකේ stop loss එක ගොඩක් දුර තියෙනවා. මොකද අපි stop loss එකක් තියන්නේ high low එකට පහළ. ඒක නිසා අපි ඒ වීඩියෝස් ඉස්සරහට කතා කරනවා කොහොමද entry එකක් confirmation entry එකක් risk entry එකක් හරියට ගන්නෙ. ඒ පිළිබඳව අපි ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරනවා. ඉතින් මෙතනදී PY එකක් order block එකක් කියන්නේ දෙකම එකයි. නමුත් PY එකේදී අපි බලන්න ඕනේ මෙන්න මේ විදිහට liquidity hunt වෙලා තියෙනවද කියලා. liquidity hunt වෙලා තිබ්බොත් PY එකක් එනවා. ඒ වගේම තමයි FVG එකක් imbalance එකක් අවශ්‍ය වෙන්නේ නැහැ PY එකකට. හරිද? order block එක නම් අපි බැලුවේ imbalance එකක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ඉතින් මේ විදිහට දෙවෙනි PY එකට market එක ආවොත් හරිද? market එක මේ විදිහට ආවොත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට entry එකක් ගන්න පුළුවන් confirmation සහිතව. ඉතින් order block එකක් සහ PY එකක් කියන්නේ සරලවම ඔන්න ඔය දේ. PY එකක් කියන්නේ order block එකක් දෙකම එකයි. නමුත් අර වෙනස්කම තමයි PY එකේ තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට market එකක entry එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම inducement ගන්නකම් ඉන්න ඕනේ. inducement ගත්තට පස්සේ තමයි අපි trade එකකට entry එකක් ගන්න. හරිද? ඉතින් inducement දැන ගන්න ඕන දෙයක් තමයි inducement සහ liquidity කියන්නේ. ඉතින් inducement lessons බලපු නැති කවුරු හරි ඉන්නවනම්
මෙන්න මේ ප්ලේලිස්ට් එකෙන් ඉන්ඩියුස්මන්ට් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඉන්ඩියුස්මන්ට් බලලා තමයි අපි ට්‍රේඩ් කරන්නේ. හරිද? ඉතින් සරලවම POI එකක් ගැන ওই දේ තමයි කතා කරන්න තියෙන්නේ. කොයිම අවස්ථාවක මාකට් එකේ POI එකක් මාක් කරලා දෙනවා නම් අපි අනිවාර්යෙන්ම බලන්න ඕනේ විශේෂ දේ තමයි මාකට් එකේ POI එක මිටිගේට් කරලාද කියලා. හරිද? ඉතින් සරලම ওই දේ තමයි කතා කරන්න දෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න, channel එක subscribe කරන්න, share කරන්න.